සුබදවසක් මගේ යාළුව හැමදෙනාටම ඉතින් යාළුවෝ ඔයාලටත් තියෙන පුංචි වගේ බිස්නස් එක මෙන්න මේ විදිහට සුපිරි ඇඩ්වර්ටයිස්මන්ට් පෝස්ට් එකකින් ඔයාගේ කස්ටමර්ස්ලා අතරට ගෙනියන්න තියෙනවා ඔයාලට කොච්චර වටිනවන්නේද ඉතින් යාළුවෝ ඔයාලා මේ දකින්න පෝස්ට් හදන්න අපිට AI වලින් පුංචි දෙයක් කරන්න තියෙන්නේ ඉතින් අපි අද මේ වීඩියෝ එකේ යන්න හදන්න ඔයාගෙම කියලා මෙන්න මේ විදිහේ ඇඩ්වර්ටයිස්මන්ට් පෝස්ට් එකක් කොහොමද හදන්නේ කියලා බලා ගන්න ඉතින් යාළුවෝ අපි වැඩි කතා නැතුව එහෙනම් යම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න අපි බලමු කොහොමද කියලා මේ විදිහට ඔයාගේ ප්‍රොඩක්ට් එකත් සෙල් කරන්න පුළුවන් විදිහේ පෝස්ට් එකක් නිර්මාණය කරගන්නේ. හරියන්නේ මුලින්ම ඔයාලත් ඔයාලගේ ප්‍රොඩක්ට් එක සුදු පාට පසුබිමක තියලා ෆොටෝ එකක් ගහගන්න ඕනේ. ඉතින් මම ළඟ දැන් ප්‍රොඩක්ට් එකක් නැතිඳ Google Chrome එකට ගිහිල්ලා white පසුබිමක තියෙන මේ විදිහේ Clogard කියලා තියෙන ෆොටෝ එකක් ගන්නවා. ඉතින් ඒක තමයි මම අද ඇඩ්වර්ටයිස්මන්ට් එක හදන්න යූස් කරන්නේ. ඉතින් ඔයාලා ඔයාලගේ ප්‍රොඩක්ට් එක තියෙනවා නම් අනිවාර්යෙන් හොඳ එළිය තියෙන තැනකට ගිහින් හොඳ පැහැදිලි ෆොටෝ එකක් මේ විදිහට white background එකක තියලා ගන්න. ඊට පස්සේ යාළුවනේ මම යනවා මෙන්න මේ විදිහට ChatGPT එකට. ඉතින් ඔයා ChatGPT එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ChatGPT එක ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් Google Chrome එකෙන් ChatGPT කියලා ගහලා log වෙන්න. හරියන්නේ අපි දැන් අපේ ගැලරියට ගිහින් අපි මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත Clogard එකේ ෆොටෝ එක මෙන්න මෙතෙන්ට දීලා මම මෙන්න මෙතෙන්ට ක්‍රියේට් කරලා තියෙන මගේ prompt එකක් දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක ChatGPT එකෙන්ම මේ prompt එක හදාගන්න. ඉතින් මම ඊළඟට step එකකින් ඔයාලට මේ prompt එක හදන විදිය ගැන කියලා දෙන්නම්. දැන්ට මම ඔයාලට මේක පෙන්වන්න ඕනකමට කලින් හදාගත්ත prompt එක මෙන්න මෙතෙන්ට දීලා මේ විදිහට paste කරන්නම්. ඊට පස්සේ පොඩි වෙලාවක් යනවා මේ විදිහට image එක generate වෙන්න. ඉතින් යාළුවනේ මේ ChatGPT එකෙන් ඔයාලට සිංහල භාෂාවෙන් දීලා වුණත් පුළුවන් prompt එකක් නිර්මාණය කරගන්න. ඉතින් යාළුවනේ මම මේකට දීලා තියෙන්නේ කුඩා ළමේ මේ සිග්නල් එක ඉස්සරහට අත දික් කරන් අල්ලන් ඉන්න જાතිය ෆොටෝ එකක් නිර්මාණය කරලා දෙන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති TV එකේ යන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහටම පෝස්ට් එකක් මෙන්න මෙතන මේ විදිහට ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් යට save බටන් එක ක්ලික් කරලා මේක ඔයා ගැලරියටම ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් යොදා ගන්න. ඉතින් යාළුවනේ අපි තව ඉමේජ් එකක් මේ විදිහට නිර්මාණය කරලා බලමු. හරියන්නේ දැන් අපි බලමු කොහොමද හරියටම ඔයා මෙන්න මේ විදිහේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදාගන්න අවශ්‍ය වෙන prompt එකක් නිර්මාණය කරගන්න කියලා. ඉතින් මම මේ විදිහට ගැලරියේ තියෙන මගේ Milo ad එකක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙන image එකක් මම මෙතෙන්ට මෙන්න මේ විදිහට දෙනවා. දීලා මම මේ විදිහට සිංහලෙන් මෙතන type කරනවා. ඔයාලට english වලින් උනම් මෙතන type කරන්න පුළුවන්. මම සිංහලෙන් මෙන්න මෙතෙන්ට මේ විදිහට type කරනවා. මෙම image එකට වෙළඳ දැන්වීමක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය prompt එකක් නිර්මාණය කරලා දෙන්න කියලා. තවත් වැඩි විස්තර සඳහා මම යටින් type කරනවා යාළුවනේ මෙම image එක ක්‍රීඩකෙක් මේ Milo පැකට් එක අත ඉස්සරහට දික් කරන් අල්ලන් ඉන්නා වගේ නිර්මාණය වෙන්න ඕනේ. ඒ වගේ මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක මොන වගේ තියෙන්න ඕනද කියලා ඔයාගේ ප්‍රොඩක්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක මොන වගේ තියෙන්න ඕනද කියලා මෙතන මේ විදිහට ටයිප් කරන්න ඕනේ. මම නම් මේකට දාන්නේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් මෙතන නිර්මාණය වෙන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මොන වගේ prompt එකක් ChatGPT එකෙන් අපිට නිර්මාණය කරලා දෙයිද කියලා. හරියන්නේ දැන් අපේ prompt එක මෙන්න මේ විදිහට නිර්මාණය වෙලා තිනවා. අපි දැන් මෙන්න මේක අපේ clipboard එකට copy කරගන්න ඕනේ. copy කරගෙන ගිහිල්ලා අපි නැවත Milo එකේ ෆොටෝ එකත් එක්ක මේ prompt එක දීලා බලමු මොන වගේ ඇඩ්වර්ටයිස්මන්ට් පෝස්ට් එකක් අපිට නිර්මාණය කරලා දෙයිද කියලා. ඉතින් යාළුවනේ මේ වගේ AI තාක්ෂණයක් ඔයාලත් අනිවාර්යයෙන් යූස් කරන්න ඕනේ. මොකද ඔයාලගේ බිස්නස් එක ඔයාලා දන්නේ නැතුවම පරණ තාලේ විදිහට කරගෙන යනවට වැඩිය මේ විදිහේ නවීන ක්‍රමයකින් භාවිතා කරාම ඔයාලට හොඳ රිසල්ට් එකකින් හොඳ බිස්නස් එකක් හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ බලන්න ඔයාලට පේන ඇති ලස්සන පෝස්ට් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේකට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරලා ටයිපින් දාලා ඕන විදිහට ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම නොදන්න කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් තාත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.